ඔයාලව ටෙක් සුද්දා ඔෆිෂියල් YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ගැන මම ඔයාලට විස්තරයක් කරන්නම්. මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට ඔයාලගේ ගෙදර තියෙන මේ වගේ power cord එක ගැන power supply වල wire ඒවා හිටපු ගමන් වැඩ නැතු වෙනවා. එහෙනම් පිච් වෙනවා. එහෙනම් පිච් ඇත්තටම කිව්වොත් ඒ වැඩ නැතු වෙද්දී සමහර අය මේ wire එක අයින් කරලා අලුතෙන් wire එකක් දානවා. අපිට මේක ඇත්තටම පිච්චිලාද කියලා වෙලා බලා ගන්න පුළුවන් විදියක් තමයි ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ. ඒක අපිට මල්ටිමීටර් එක ඕන කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ වයර් එක පරීක්ෂා කරගෙන. ඒක පරීක්ෂා කරගන්න දන්න තියයක් ඉන්නවා. ඒ අයට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. දන්න අය ඉන්නවා නම් අනික් කට්ටියට බාධා කරන්නේ නැතුව වීඩියෝ එක බලන්න. හරි අපි මල්ටිමීටරේ බෆර් මොඩ් එකට දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ ප්ලග් ටොප් එක තියෙන ප්ලග් ටොප් එකේ එක පින් එකකට මේ තියෙන එක ෆීමේල් සොකට් එකක් තියෙනවාට පේනවා. ඔක එකක් දාන්න ඕනේ ඒක ඇතුළට. ඔයාලට පේනවා එකේ එක වයර් එකක් ඔය හොඳට තියෙනවා. අපි අනිත් ඒකත් තියාගෙන බලමු. මේ ෂෝට් නෑ අරෝනේ. මම මේ ගත්ත කේබල් දෙකම වැඩ කරන කේබල් දෙකක් ගත්තේ ඔයාලට චෙක් කරලා පෙන්නන්න ඕනේ හින්දා. ඔයාලට මට මේකෙන් කියන්න ඕනේ දැන් අපි මේ කේබල් එක අතර කේබල් එකේ පිටින් කිසිම ඩැමේජ් එකක් නැති වුණාට කේබල් එකේ ඇතුලේ තියෙන ලයිව් සහ නියුට්‍රල් වයර් වල එක්කෝ කල් ගිහිල්ලා වෙලා ඇතුලෙන් දිර්ලා වගේ ගිහිල්ලා වෙලා කනෙක්ෂන් එක නැති වෙලා යනවා. ඒ වගේ දේවල් නිසා තමයි කේබල් එකක් සවුත් වෙන වැඩි හරියක්. එතකොට අපිට මල්ටිමීටරෙන් පුළුවන් එතන කරන්ට් එක යනවාද කියලා ධාරාව ගමන් කරනවාද කියලා චෙක් කරගන්න. මේ කේබල් එක ගැන කිසිම අවුලක් නැහැ. මේ જાතිය කේබල් එක චෙක් කරගන්න විදිහ එහෙම තමයි. තව ඔයාලට මේක ටෙස්ටිං ලැම්ප් එකක් මේ මගිනුත් චෙක් කරගන්න පුළුවන්. ඉදිරි වීඩියෝ එකේදී මම ඔයාලට ටෙස්ටිං ලැම්ප් එකක් හදන විදිය ගේන්නම්. අපි යන්නේ මේ පවර් කෝඩ් එක දැන් පවර් සප්ලයි වයර් එක චෙක් කරගන්න. මේක ඇවිල්ලා වෙලා මම PC එකේ පවර් යුනිට් එකට තියෙන පවර් කේබල් එක. මේකත් ඒ විදිහම තමයි. මේකෙත් මේක එර්ත් එක තියෙනවා. අපි මේකට දාගමු. ෂෝට් නෑ යාළුවනේ. මේ මැද එක තමයි එර්ත් එක. අයින් එක තමයි නියුට්‍රල් එක ඇවිල්ලා. ඒ වගේම මේ කේබල් එකේ මෙතන එන මේ ප්ලග් ටොප් එක මේ වයර් එකට මෙන එකේ මෙතන පියුස් එකක් තියෙනවා නේද? ඒ පියුස් එක සමහරවල පිච් වුණාම මෙතනින් හරිය කරන්ට් එක යන්නේත් නැහැ. ඒ වල පාවිච්චි කරන උපකරණේ තියෙන ආරක්ෂාව තමයි පියුස් එක තියෙන්නේ. මම මේ ඒ තිබ් එක ප්ලග් ටොප් එක අයින් කරලා මේ වෙන අලුත් ප්ලග් ටොප් එකක් දාලා තියෙන්නේ. මේකෙත් තියෙන පියුස් එකක් තියෙනවා. අපි බලමු එකත් කරවලා. මේ තියෙන එක ඇතුලේ view එක. මේ තියෙන ඇල් එක ඇතුලේ තියෙන fuse එක. සතිකුත් කියලා අරගෙන. හරි. මේ තියෙන එක ඇතුලේ view එක, මේ තියෙන fuse එක. ඔයාලා වෙනවා නම් මේක ඇවිල්ලා තියෙන කළු පාට කියන ලයිව් වයර් එක තමයි කළු පාට වෙත් තියෙන්නේ. ඒ වයර් එක දැන් සම්බන්ධයක් තියෙනවා. ඒ ලයිව් වයර් එකේ කරන්ට් එක එන්නේ fuse එක හරහා තමයි. මෙතනින් fuse එක හරහා තමයි මේ වයර් කේබල් එකට දෙන්නේ. එතකොට ලෝඩ් එක වැඩියෙන් ආවොත් එම් fuse එක පිච්චෙනවා. fuse එක පිච්චුනහම අපේ මේ පාවිච්චි කරන උපකරණයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි යාළුවනේ මේ fuse එක භාවිත වෙන්නේ. එහෙනම් තමයි මේක චෙක් කරගන්න අපි දැන් fuse එක චෙක් කරලා බලමු.
වෙන පියුස් එකත් හොඳට වැඩ. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පවර් සප්ලයි වයර් එක ඔයාලා ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා එක්ක කරන්ට් එක එන්නේ නැහැ කියලා වෙලා ෂොප් වලට ගිහින් දුන්නාම ෂොප් වල කට්ටිය මේ වගේ පියුස් එකක් වෙලා තිබ්බොත් පියුස් එක දාන්නේ නැහැ මේ පවර් කෝඩ් එකේ අවුලක් කියලා වෙලා අලුත් පවර් කෝඩ් එකක් විකුණනවා. දැන් ඔයාලට පුළුවන් ගෙදරදීම මේ වගේ තියෙනවා චෙක් කරලා වෙලා ඔයාලට මේ පියුස් එකෙන් රුපියල් 10ක් වගේ පොඩි මුදලක් මේකත් දාලා වෙලා හදා ගන්න. ලොකු මුදල් වියදම් කරන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ටෙක් සුද්දා ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා නැත්නම් තාම subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් වීඩියෝ එකේ notification එක ඔයාලා ෆෝන් එකටම එන්න ගන්න. එහෙනම් යාළුවනේ අදට ඔයාලා සමු ගන්නවා හැමෝටම ජය වේවා.